තුන ශ්‍රේණියේ ඉගෙන ගන්න ආදරණීය පොඩිත්තන්ට මේවැනි ගණිත ගැටලුවක් ආවොත් පුළුවන් වේද විසඳ ගන්න? ඔයගොල්ලන්ගේ බුද්ධි පරීක්ෂණ පේපර් එකේ ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේද මෙවැනි ගැටලුවක් එන්න බොහෝ විට ඉඩ තියෙයි. එහෙනම් මේක අපි බුද්ධිමත්ව විසඳන ආකාරය ඉගෙන ගමු මේ විදිහට. කොහොමද? ඉඩමක් සුද්ධ කිරීමට මිනිසුන් 3 දිනකට දින 4ක් ගත වෙනවා. මිනිසුන් 4 දිනකට දින කීයක් ගත වෙනවා? මෙන්න ඉඩම පුතේ. ඔය තියෙන්නේ ඉඩම. ඔන්න ඉඩම. ඔන්න ඉඩම. හරිද? මේ ඉඩමක් සුද්ධ කිරීමට මිනිසුන් 3 දිනකට දින 4ක් ගත වෙනවා. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස, හතරවෙනි. 1 2 3 4. දින 4ට මේක ප්ලෑන් කරලා තමයි මේ ඉඩමේ අයිතිකාරය මේගොල්ලන්ට එන්න කියන්නේ වැඩ කරන්නේ. මිනිස්සු කී දෙනෙකුටද? 3 දෙනෙකුට. ඔන්න කඩලා තිනවා මෙහෙම. එතකොට වෙන්නේ තමන්ගේ කෑල්ල දවසේ කොහොම හරි ඉවර කරන්න ඕන. එහෙනම් ABC කියලා 3 දෙනාගේ නම් අපි දාමු. හැබැයි එන්න කියලා පොරොන්දු වුණා. මේ පළවෙනි දවස, ඕන් දෙවෙනි දවස, ඔන්න තුන්වෙනි දවස, මෙන්න හතරවෙනි දවස. කොහොම තමයි වැඩේ ප්ලෑන් කරලා වැඩේ කරගන්න. හැබැයි හරි වැඩේ ඒ විතරයි ආවේ. මේ BC දෙන්නම ආවේ නැහැ. වැඩට ආවේ නැහැ. එහෙම වුණා නම් මොකද වෙන්නේ? දැන් ඒ විතරක් එනවා. එයාට එයාගේ කොටස දවසේ කරන්න පුළුවන්. B ගේ C ගේ කොටස් ටික කරන්න වෙනම දවසක් ගන්න වෙනවා. දැන් හොඳට හිතන්නකෝ. ඒ විතරක් වැඩ කළොත් මේ මුළු වැඩේම කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 එහෙම දින 12ක් යනවනේ. ඇයි එහෙම කියන්නේ? ඒට මේ ටික B මේක C මේක එක දවසෙන් ඉවරයි. දෙවෙනි දවසෙත් ඒ විදිහට, තුන්වෙනි දවසෙත්, හතරවෙනි දවසෙත්. නමුත් BC ආවේ නැහැ. ඒ විතරයි ආවේ. එයාට තියෙන පංගු විතරනේ එයාට කරන්න පුළුවන් එදා දවසට. එහෙමනම් මෙයාට මුළුමනින්ම මේ වැඩේ කරනවා නම් අරගොල්ලෝ එන්න වෙන්නේ නැහැ සර්. එයාලා වෙන වැඩකට ගිහිල්ලා මං විතරයි ආවේ කියනවා. දැන් එහෙනම් මෙයාට තනියම මේ වැඩේ කරන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 දින 12ක් ගත වෙනවා. ඔන්න ඕක තමයි ඔයාලට මිනිස් දින හොයනවා කියලා කියන්නේ. මොකද්ද? එක්කෙනෙක් මිනිසුන් 3 දෙනෙක්ගේ වැඩ එක්කෙනෙකුට කරන්න වුණොත් මිනිස්සු 3 දෙනෙක් දින 4කින් කරනවා. මේ බලන්න 3 දෙනෙකුට දින 4යි. 3 වැඩි කිරීම 4 12යි. දින 12ක් යනවා කියන එක තමයි මේ තියෙන්නේ. දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. මෙයා තීරණය කරනවා හරි. ඔයත් එක්ක තව කී දෙනෙකුටද? මිනිස්සු 4 දෙනෙක් හොයන්න ඕන. මිනිස්සු 4 දෙනෙක් හෙව්වොත් දින කීයක් එයිද? මිනිස්සු 4 දෙනා හොයලා මෙන්න මේ පැත්තට දානවා මිනිස්සු 4 දෙනා. A B C D. එතකොට දින කීයක්ද යන්නේ? පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස. මෙන්න 1 2 3. එහෙනම් මිනිස්සු 4 දෙනායි. ඔන්න 4 දෙනා එක දවසක් වැඩ කළා. ඔන්න 4 දෙනා තව දවසක් වැඩ කළා. ඔන්න 4 දෙනා ඊළඟ දවසේ වැඩ කළා. දින 3යි. මොකද්ද මේ කළේ? අර 12 4ට බෙදුවා. අන්න ඕක තමයි කරන්නේ 12 4ට බෙදීම. 12ට 4 ඒවා 3යි. 3 වරක් 4 12යි. කීයක්වත් නැහැ. එහෙනම් දින 3න් මේ වැඩේ කරන්න පුළුවන්. මිනිස්සු කී දෙනෙක් ආවොත්ද? 4 දෙනෙක් ආවොත්. A B C D කියලා 4 දෙනෙක් ආවොත් දින 3න් කරන්න පුළුවන්. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස. පළවෙනි දවස, දෙවෙනි දවස, තුන්වෙනි දවස. පැහැදිලිනේ? සරලයි. එහෙනම් දින 3යි. මිනිස්සු 4 දෙනෙක් ආවොත් දින 3යි. මිනිස්සු 4 දෙනෙක් ආවොත් දින 3කින් මේ වැඩේ ඉවරයි. එහෙනම් ඔන්න පිළිතුර ඊයද්ද දින 3යි. හරිනේ? සරලයි. එහෙනම් මේක අපි ඔළුවෙන් හිතන්න ඕන. අපේ ගෙදර වැඩකට අපි හිතන්න අපේ වෙලේ වැඩට අපි 3 දෙනෙකුට එන්න කියනවා. තාත්තට දවස් කීයක්ද තියෙන්නේ? 4ක් නිවාඩු තියෙනවා. 3 දෙනෙකුට එන්න කියනවා. 3 දෙනාට මේ වැඩේ කරන්න බෑ. තාත්තට හදිසියෙම වැටෙනවා.
දවස් 2යි එක දවසක අනිවාර්යෙන් සේවයට වාර්තා කරන්න. දවස් 3ෙන් මේ වැඩේ කරගන්න. ඔන්න ඔයා හදලා කියනවා තාත්තා දවස් 3ෙන් මේ වැඩේ කරන්න නම් අපි මිනිස්සු 4 දෙනෙක් කියමු. එක්කෙනෙක් වැඩ කළොත් 3 වරක් 4 12යි. 12 එහෙනම් 4ෙන් බෙදුවොත් දවස් 3යි. පැහැදිලි නේද? එදිනදා ජීවිතේට අවශ්‍ය ගැටලු ලස්සනට විසඳලා ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්නත් ඕනේ. ඒ වගේම ඉගෙනුම් අත්දැකීම් වැඩි වෙලා විභාග ජයග්‍රහණය කරලා යන්නත් ඕනේ. එන්න මේ වගේ ගැටලු අපිත් එක්ක සාකච්ඡා කරන්න. හැම සිකුරාදාවම සවස් 6:30ට 3 ශ්‍රේණියේ ගණිත ගැටලු පන්ති.